සුබ දවසක් හැමෝටම. ඔබ NVQ4 සුදුසුකමලත් ඉංජිනේරු කාර්මිකයෙකු නම් ඔබට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීම සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. මෙම ලියාපදිංචිය ඔබ කොතැනක සිටියත් ඕනෑම වේලාවක මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. මන් දැන් ඔබ දැනුවත් කිරීමට යන්නේ ඉංජිනේරු කාර්මිකයෙකු වශයෙන් පළමු වරට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වන ඉංජිනේරු කාර්මිකයෙකුට එය සිදු කරගන්නා ආකාරයයි. මුලින්ම ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ නිල වෙබ් අඩවිය වන www.ecsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු මෙම වෙබ් අඩවියේ ඇති මෙම රෙජිස්ට්‍රේෂන් යන බටන් එක මත ක්ලික් කරන්න. එවිට ඔබට මේ ආකාරයට Foreign Engineering Practitioners, Engineering Technicians සහ other categories යනුවෙන් කාණ්ඩ 3ක් දැකිය හැක. මේ අතරින් Engineering Technicians යන කාණ්ඩය මත ක්ලික් කරන්න. එවිට ඔබට මේ ආකාරයේ ස්ක්‍රීන් එකක් දිස්වේ. මම ඉහත සඳහන් කර ආකාරයට අනුව ඔබ පළමු වරට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වන ඉංජිනේරු කාර්මිකයෙකු නිසා ඔබ මෙම New Registrations යටතේ ඇති New Registrations යන ලින්ක් එක මත ක්ලික් කරන්න. එවිට ඔබට මෙවැනි ස්ක්‍රීන් එකක් දිස්වේ. මෙහි ඔබහට තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එනම් TVC ආයතනය මගින් ලබා දී ඇති NVQ4 සහතිකයේ අංකය මේ ආකාරයට හිස්තැන් නොමැතිව ඇතුළත් කරන්න. ඉන්පසු මෙම Continue බටන් එක මත ක්ලික් කරන්න. එවිට මේ ආකාරයට ඔබගේ විස්තර තිරයේ දිස්වේ. ඔබගේ නම TVC ආයතනය මගින් ඔබහට පිරිනමන ලද NVQ4 සහතිකයට අනුව ඔබගේ ක්ෂේත්‍රය සහ ඔබගේ NVQ මට්ටම, එලෙසම ඔබගේ ස්ත්‍රී පුරුෂ භාවය, ජාතික හැඳුනුම්පත් අංකය, ඊමේල් ලිපිනය, ජංගම දුරකථන අංකය, ඔබගේ නිවසේ ලිපිනය, මෙම ලිපිනය ඔබගේ නිවසේ අංකය, වීදිය සහ නගරය, දිස්ත්‍රික්කය ළඟම ඇති නගරය වශයෙන් කොටස් කිහිපයකින් යුක්ත වෙලා තියෙනවා. මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ ඔබගේ මෙම විස්තර TVC ආයතනයේ ඔබ ලියාපදිංචි වන විට ඔබ විසින් TVC ආයතනයට ලබා දුන් විස්තරයි. යම් ආකාරයකින් ඔබගේ මෙම විස්තර TVC ආයතනයේ ලියාපදිංචි වී නොමැති නම් මෙම තිරයේද එම විස්තර හිස් ආකාරයට දිස්වේ. මෙම විස්තර වලින් සමහර විස්තර වන ඊමේල් ලිපිනය, ජංගම දුරකථන අංකය ඔබට අප්ඩේට් කිරීමට හැකියාව පවතිනවා. එසේම මෙම තිරයේ දිස්වන විස්තර නිවැරදි නොවේ නම් හෝ වෙනස් වී ඇතනම් එම විස්තර හිස් නම් අප්ඩේට් කිරීමට හෝ පිරවීමටද අමතක නොකරන්න. මෙහි ඉදිරියට යාම සඳහා මේ විස්තර සියල්ල සම්පූර්ණ විය යුතු වේ. මේ ආකාරයට මෙම විස්තර පිරවීමේදී හෝ අප්ඩේට් කිරීමට අමතරව තිරයේ ඔබගේ ජංගම දුරකථනය දිස්වේ නම් එහි නිරවැදිභාවය පරීක්ෂා කර මේ ආකාරයට ජංගම දුරකථන අංකයේ මුලට බිංදුවක් යොදන්න. ඔබගේ ජංගම දුරකථන අංකයේ තිරයේ දිස් නොවේ නම් මෙම උදාහරණයේ පෙන්වා දී ඇති ආකාරයට ඔබගේ ජංගම දුරකථන අංකය මුලට ඇති බිංදුවද සමග නිවැරදිව ඇතුළත් කරන්න.
ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව එහි ලියාපදිංචි වූ ඉංජිනේරු කාර්මිකයන් සඳහා වාර්ෂිකව ඉලෙක්ට්‍රොනික ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබන අතර මෙය ඔබගේ ඊමේල් ලිපිනය මගින් ඔබ අතට පත්වේ. මේ නිසා විශේෂයෙන් කිව යුතු තවත් කරුණක් වන්නේ යම් හේයකින් ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව සඳහන් නොකළහොත් ඔබහට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව මගින් ඔබගේ ලියාපදිංචියට අදාළව ඔබහට නිකුත් කරනු ලබන අදාළ වාර්ෂික ලියාපදිංචි සහතිකය ඔබ අතට පත් නොවේ. මේ ආකාරයට ඔබගේ විස්තර නිවැරදිව සම්පූර්ණ කර ඔබගේ විස්තර නැවත පරීක්ෂා කර බලා continue බටන් එක මත ක්ලික් කරන්න. එවිට ඔබට මේ ආකාරයේ තිරයක් දිස්වේ. මෙහි ඔබගේ නම, ලියාපදිංචිය සඳහා රෙෆරන්ස් නම්බර එකක්, ඔබගේ වෘත්තිය, NIC අංකය, ස්ත්‍රී පුරුෂ භාවය, ජංගම දුරකථන අංකය, ඊමේල් ලිපිනය, ඔබගේ NVQ මට්ටම, ලිපිනය, දිස්ත්‍රික්කය සහ නගරය දිස්වේ. මෙහි ඇති ඔබගේ ජංගම දුරකථන අංකය, ඊමේල් ලිපිනය, දිස්ත්‍රික්කය හෝ නගරය යන විස්තර නිවැරදි නොවේ නම් මෙම edit details බටන් එක ක්ලික් කර එම විස්තර මේ ආකාරයට නිවැරදිව අප්ඩේට් කරගන්න පුළුවන්. ඉන්පසු නැවත continue බටන් එක ක්ලික් කරන්න. මෙම තිරය කලින් ඔබට දිසූ තිරයම වන අතර එහි ඔබ නිවැරදි කරන ලද විස්තර අප්ඩේට් වී ඇති බව ඔබට දැක ගන්න පුළුවන්. මෙම තිරයේ දකුණු පැත්තේ amount LKR 1020.730 ලෙස ඔබහට ගෙවීමට සිදුවන මුදල සඳහන් වෙලා තියෙනවා. මෙයට පහළින් ඔබට වීසා මාස්ටර් යනුවෙන් මුදල් ගෙවිය හැකි ක්‍රම දෙකක් දැකගත හැකි වෙනවා. මෙයින් අදහස් වන්නේ ඔබට මෙම මුදල ගෙවීමට වීසා හෝ මාස්ටර් යන කාණ්ඩයන්ට අයත් ඕනෑම ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කිරීමට හැකි බවයි. ඉන්පසු මෙම Pay Now බටන් එක මත ක්ලික් කරන්න. එවිට මේ ආකාරයට ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ඇතුළත් කිරීම සඳහා තිරයක් දිස්වේ. එහි ඔබගේ ගෙවීම් කාඩ්පතෙහි විස්තර වන කාඩ් හෝල්ඩර්ස් නේම් එනම් කාඩ්පතෙහි සඳහන් නම, කාඩ් නම්බර් එනම් කාඩ්පතෙහි අංකය, එක්ස්පයරි එනම් කාඩ්පතේ සඳහන් කල්ලිකුත් වීමේ දිනය, මෙහිදී මාසය සහ වර්ෂය වෙන වෙනම සඳහන් කළ යුතු අතර එය මේ ආකාරයට drop down list වලින් තෝරාගෙන පිරවිය යුතුයි. මෙලෙස කාඩ්පත් තොරතුරු ඉතා නිවැරදිව ඇතුළත් කිරීමෙන් අනතුරුව Pay බටන් එක මත ක්ලික් කරන්න. එවිට ඔබගේ ගෙවීම සාර්ථකව සම්පූර්ණ වූයේ නම් ඔබට ඔබගේ ලියාපදිංචිය සාර්ථක බවත් ඔබට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව මගින් නිකුත් කරනු ලබන වාර්ෂික ලියාපදිංචි සහතිකය දින 14ක් ඇතුළත ඔබගේ ඊමේල් ලිපිනයට ලැබෙන බවත් සඳහන් මෙසේජ් එකක් ඔබට දැකිය හැකි වේ. එම මෙසේජ් එක දිස්වූයේ නම් ඔබගේ ලියාපදිංචිය සාර්ථකව සිදු වී ඇත. ඔබට දින 14ක් තුළ ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ඔබගේ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ වාර්ෂික ලියාපදිංචි සහතික පත්‍රය ලැබෙනු ඇත. තවද ඔබගේ ගෙවීම සාර්ථක වූ වහාම ඔබගේ ඊමේල් ලිපිනයට රෙෆරන්ස් නම්බර එක ඇතුළුව
අනෙකුත් අවශ්‍ය විස්තර ඇතුළත් වූ ඊමේල් එකක්ද ලැබේ.